මේ විශේෂ විග්‍රහයට සාදරයෙන් පිළිගන්නවා. පසුගිය දිනවල හැමතැනම කතාබහට ලක්වුණු MV හොන්ඩියුස් ක්‍රූස් නෞකාවේ මගින් දැඩි වෛද්‍ය අධීක්ෂණයක් යටතේ හදිසියෙම ඇමරිකාවට ගෙනීමේ සිදුවීම පිටුපස තියෙන ඇත්තම කතාව මොකද්ද? අපි ඒ ගැන ටිකක් ගැඹුරින් හොයලා බලමු. දැන් කාටත් තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ අලුත් වෛරස් ව්‍යාප්තිය නිසා අපි ගෝලීය මට්ටමේ බීතිකාවකට යා යුතුද කියන එක. ඇත්තටම කලබලකාරී ප්‍රවෘත්ති සිරස්තලවලට රැවටෙන්නේ නැතුව නිශ්චිත වෛද්‍යමය කරුණු පදනම් කරගෙන මේ තත්ත්වෙ තේරුම් ගන්න එක මේ වෙලාවේ ගොඩක් වැදගත් වෙනවා. හරි, අපි මුලින්ම බලමු මේ වෙනකොට එක්සත් ජනපදයේ සෞඛ්‍ය බලධාරීන් අරගෙන තියෙන ක්ෂණික නිරෝධායන පියවරයන් මොනවද කියලා. ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන විදිහට මේ MV හොන්ඩියුස් කියන සුකෝපභෝගී ගවේෂණ නෞකාවේ හිටපු මගින් හරියටම 18 දෙනෙක් මේ වෙනකොටත් විශේෂ ගුවන් යාන මගින් නැවත එක්සත් ජනපදයට අරගෙන ආවිත් තියෙනවා. මේක ඊටමත් සැලසුම් සහගතව වගේම හරිම ඉක්මනින් කරපු මෙහෙයුමක්. මේ මගින් 18 දෙනාගෙන් 16 දෙනෙක්වම නෙබ්‍රස්කාහි දැඩි වෛද්‍ය නිරීක්ෂණ යටතේ රඳවලා තියෙනවා. අනිත් දෙදෙනාව ඇට්ලැන්ටාවල තියෙන එමරි විශ්වවිද්‍යාල රෝහලේ විශේෂ ජෛව ආරක්ෂිත ඒකකයකට, ඒ කියන්නේ බයෝ කන්ටේන්මන්ට් යුනිට් එකකට ඇතුළත් කරලා තියෙනවා. මේ දෙදෙනාගෙන් එක අයෙකුට සුළු වශයෙන් මේ වෛරසය ආසාදනය වෙලා තියෙනවා කියන එකත් මේ වෙද්දි තහවුරු වෙලායි තියෙන්නේ. ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ මේ කියන ඇන්ඩිස් ප්‍රභේදයේ තියෙන ජීව විද්‍යාත්මක පසුබිම. මේක ටිකක් විශේෂ තත්වයක්. ඒ මුළු ලෝකයේම අවධානය මේකට යොමු වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් හැන්ටිවෛරස් මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝ වෙන්නේ නැහැ. හැබැයි මේ ඇන්ඩිස් ප්‍රභේදය කියන්නේ සීමිත වශයෙන් හරි මිනිසුන් අතර සම්ප්‍රේෂණය වෙන්න පුරුවන් කියලා හඳුනාගෙන තියෙන එකම හැන්ටිවෛරස් ප්‍රභේදයයි. හැබැයි මෙතනදී වෛද්‍ය විශේෂඥයින් පැහැදිලිවම කියන දෙයක් තමයි මේක බෝ වෙන්න නම් රෝගී වුණු පුද්ගලයෙකුත් එක්ක ගොඩක් කල් ඉතාමත් සමීපව කටයුතු කරන්න ඕනේ කියන එක. ඒ කොහොම වුණත් මේ ප්‍රභේදයට මිනිසුන් අතර පැතිරීමේ හැකියාවක් තිබුණාට සාමාන්‍යයෙන් හැන්ටිවෛරසයක් පරිසරයේ පැතිරෙන ප්‍රධාන විදිය අපි මතක තියාගන්න ඕනේ. ගොඩක් වෙලාවට මේවා බෝ වෙන්නේ ආශාදිත මීයන්ගෙන්. ඒ කියන්නේ ඒ සතුන්ගේ මල පහ, මුත්‍රා, එහෙමත් නැත්නම් කේටිය වගේ දේවල් එක්ක මිනිසුන් ස්පර්ශ වුණොත් තමයි මේ අවදානමේ වැඩිපුරම තියෙන්නේ. දැන් අපි මේකේ රෝග ලක්ෂණ ගැන කතා කළොත් මුලින්ම සාමාන්‍ය උණ මාංශපේශි වේදනාව සහ හිසරදේ වගේ දේවල් තමයි එන්නේ. හැබැයි ඊට පස්සේ කැස්ස සහ දැඩි හුස්ම ගැනීමේ අපහසුතාව දක්වා මේ තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්. ඇත්තටම මේක කිසිසේත්ම සැහැල්ලුවට ගන්න පුළුවන් රෝගයක් නෙවෙයි. දරුණු වුණොත් මේකෙන් ජීවිතයට පවා ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මේ MV හොන්ඩියුස් නෞකාව ඇතුලේ කොහොමද මේ රෝග ව්‍යාප්තිය සිදු වුනේ කියලා. මේ සිදුවීම් මාලාව පෙළගස්වලා බැලුවොත් මේ සුකෝපභෝගී නෞකාව දකුණ ඇමරිකාවේ ඉඳන් ඇන්ටාර්ක්ටිකාව අවට හුදකලා මුහුදු තීරයේ ගවේෂණ චාරිකාවක යෙදිලා ඉන්නකොට තමයි නැව ඇතුලේ සැකසහිත ආසාදිතයින් කිහිප දෙනෙක් ඉන්නවා කියලා බලධාරීන් මුලින්ම හඳුනාගන්නේ. ඊට පස්සේ කිසිම පමාවක් නැතුව වහාම මේ නෞකාව ස්පාඤ්ඤයේ කැනරි දූපත් කැනරි අයිලන්ඩ්ස් වෙත හරව යවන්න වුන් කටයුතු කරලා තියෙනවා. මේකදී අපිට අහන්න ලැබෙන කනගාටුදායකම කාරණිය තමයි මේ ව්‍යාප්තියට සෘජුවම සම්බන්ධ වුණු මගින් 3 දෙනෙක් මේ වෙනකොටත් මියගොස් ඇති බවට වාර්තා වීම. ඒ වගේම තවත් කිහිප දෙනෙක්ම මේ චාරිකාව අතරතර දැඩි ලෙස රෝගාතුර වෙලා තිනවා. මේ තත්වයේ තියෙන බරපතලකම නිසාම ඇමරිකානු මගීන්ව නැවතත් ආරක්ෂිතව ගෙන්වා ගන්න ඉතාමත් දැඩි ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්න බලධාරීන්ට සිද්ධ වුණා. මුලින්ම ස්පාඤ්ඤයේදී මේ මගින්ව නැවෙන් ඉවත් කළා. ඊට පස්සේ විශේෂිත හුදකලා ඒකක තියෙන, ඒ කියන්නේ අයිසොලේෂන් යුනිට්ස් තියෙන වෛද්‍ය වරලත් ගුවන් යාන වලින් එයාලව ප්‍රවාහනය කළා. ඇමරිකාවට ගොඩ බැස්ස ගමන්ම කිසිම බාහිර සම්බන්ධයක් නැතුව කෙලින්ම නිරෝධායන මධ්‍යස්ථානවලට මාරුකඩ යැවීම තමයි මෙතනදී සිද්ධ වුනේ. මේ කතාව අහනකොට කාටුණත් මතක් වෙන්නේ කොවිඩ් වසංගත කාලේ වෙන්න පුළුවන්. ඒ නිසා ඊළඟට අපි කතා කරන්නම ඕනේ මේක ඇයි COVID-19 වගේ ගෝලීය වසංගතයක් නොවෙන්න කියන කාරණය ගැන. සංසන්දනාත්මකව බලුවොත් කොරෝනා වෛරසය වාතය හරහා හරිම පහසුවෙන් පැතිරුණානේ. හැබැයි මේ ඇන්ඩිස් ප්‍රභේදයේ හැන්ටිවෛරසය එහෙම පැතිරෙන්නේ නැහැ. මේක පැතිරෙන්න කලිනුත් කිව්වා වගේ රෝගියෙක් එක්ක ගොඩක් කල් ළඟින්ම ආශ්‍රය කරන්න ඕනේ. අන්න ඒ නිසා තමයි සෞඛ්‍ය බලධාරීන් කියන්නේ මේ වගේ රෝග ව්‍යාප්තින් ගොඩක් වෙලාවට පොඩි සීමාවකට විතරක් කොටු වෙනවා කියලා. අවදානම කොහොම වුණත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමරිකාවේ රෝග පාලනය සහ වැළකීමේ මධ්‍යස්ථානය CDCගේ මේ වෙනකොටත් අතිශය සීරුවෙන් ඉන්නේ. මේ රෝගය තවත් දුරට පතිරෙන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න ඔවුන් ඉතා ක්‍රියාකාරීව ආශ්‍රිතයන් හොයාගෙන ගිහින් අදාළ පරීක්ෂණ සියල්ලම සිදු කරමින් පවතිනවා. මේ අයට කොච්චර කාල නිරෝධායනය වෙන්න වෙයිද? මේ වෛරසයට නිරාවරණය වුණු අයට උපරිම දින 42ක් දක්වා නිරෝධායනය වෙන සිද්ධ වෙනවා.
ඒකට හේතුව තමයි වෛද්‍ය විද්‍යාත්මකව මේ වෛරසය කෙනෙක්ගේ ඇඟට ඇතුළු වෙලා රෝග ලක්ෂණ පෙන්වන්න ගන්න උපරිම කාලය, එහෙමත් නැත්නම් බීජෞෂණ කාලය ඉන්කියුබේෂන් පීරියඩ් විදිහට සැලකෙන්නේ ඔය දින 42ක කාලය නිසායි. දැන් අපි මේකේ අවසානයට ඇවිත් තින්නේ. අද වෙද්දී සාමාන්‍ය සමාජයට මේකෙන් තියෙන අවදානම ඊටමත් අඩුවේ කියන එක ඇත්ත. නමුත් අපි ටිකක් හිතලා බලන්න ඕනේ දෙයක් තියෙනවා. ලෝකයේ පුරාම සංචාරය කිරීම මේ තරම් වැඩි වෙලා තියෙන කාලක මේ වගේ හුදකලා ක්‍රූස් නෞකාවල ඇතිවෙන වෛරස ව්‍යාප්තින් දේශ සීමා පැනලා එන්න කලින් නවත්වන්න නම් අපේ ජාත්‍යන්තර සෞඛ්‍ය නිරීක්ෂණ පද්ධති අනාගතයේදී කොයි විදිහටද වෙනස් වෙන්න ඕනේ. ඒක ඇත්තදම අපි හැමෝම අවධානය යොමු කළ යුතු කල්පනා කරලා බලන්න ඕනේ දැවෙන ප්‍රශ්නයක් නේද?